කෝටිය වලසුන් මුවන් ගෝනුන්ගෙන් සර්පයන්ගෙන් පිරුණු මහඝන වනාන්තරයක්. විස්මිත නටඹුන් වලින් පිරුණු අක්කර 500කින් යුතු භූමියක්. විල්පත්තු ජාතික වනෝද්‍යානයටත් තබ්බෝ රක්ෂිතයටත් මායිම්ව පිහිටි භූමියක්. මේ විස්මිත රහස් රැසක් සැඟවුණු විනදගොඩ සල්වානා ගිරිපබ්බත විහාර පරිසරය. අනුරාධපුර දෙසට ගමන් කර 17 කනුව හන්දියෙන් වමට කිලෝමීටර් 12ක් ගිය තැන විනදගොඩ සල්වානා ගිරිපබ්බත විහාරය හමු වෙනවා. travel with Seri. අපි අද නිදහස් තැනක. ඉතාම ලස්සන වැව් පරිසරයක. විල්පත්තු මහ වනාන්තරයට ආසන්නව පිහිටි සල්වානා විහාර වැව් පරිසරයේ ඉඳන් තමයි අද අපි මේ ඔබට මේ රූපරාම දෙන්නේ. ඉතාලම මනස්කාන්ත දර්ශන. විලඳගොඩ සල්වානා විහාර පරිසරයේ මේ අපි ඉස්සරලා දැක්ක වැවේ ඉදිරිපස තියෙනවා. එතන හරිම ලස්සන තමයි. මේ තමයි ඉස්සරලා වැව. මේ තරම් සුන්දරත්වයක් තවත් තියනවද කියලා හිතෙනවා. කොච්චර ලස්සන තැනක් දුන්නේ. මේ විලඳගොඩ සල්වානා විහාර නව පරිසරයේ තියෙන අලංකාරත්වය තමයි මේ තියෙන්නේ. පසකින් තියෙනවා ගල් මේ ලොකු ගල් කුලක් තියෙනවා. අපේ සිහියට නැගෙන්නේ මේ සුරුමුණියේ ගල් කුල වගේ. අපි එතෙන්ට ගිහින් බලමු. කොහොම ලස්සනද. එන්න ඕගොල්ලෝ බලන්න දේශීය සංචාරකයන්ට මේ ස්ථාන බලන්න පුළුවන්. ඒ වගේම මේ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලාට දානමාන ආදී පිළිනමන්න පුළුවන්. ඒ වගේම මේ සුන්දරත්වයේ බලන විදිහට යන්න පුළුවන්. ජනප්‍රවාදයට අනුව සාලිය කුමරු අශෝකමාලා සමග සැඟවී සිට ඇත්තේ මේ ප්‍රදේශයේ. තම පුත් කුමරු සොයාගෙන පැමිණි දුටුගැමුණු රජතුමාට සාලිය කුමරු විසින් විලඳමී පැණි පිළිගැන්වූ නිසා මෙම ස්ථානයට විලඳගොඩ යන නම ලැබී තිබෙනවා. මෙතන තියෙන පොකුණක් මේක හඳුන්වන්නේ සාලිය පොකුණ කියලා. ඒතකොට සාලිය කුමාරයා සැඟවිලා හිටපු තැන කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒ අශෝකමාලත් එක්කලා. ඒතකොට සාලිය කුමාරයා සහ අශෝකමාලා මෙම ස්ථානයේ ආශ්‍රිතව මේ වාසය කරපු බවට තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒතකොට මේක සාලිය කුමාරයා හැදුවද එහෙම නැත්නම් මෙතන සාලිය කුමාරයා නෑවද කියන එක ගැන තාම නිශ්චිත තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. මේ පොකුණ අවට තියෙන වටේට ගල් මේකට බහින්න මේ පොකුණට බහින්න ගල් පඩිපේලියක් තියෙනවා. මේ පොකුණ දැන් තියෙන ප්‍රමාණයට වැඩිය අඩු වෙලා තියෙන පුරන් වෙලා තියෙන්නේ. එතකොට මේක සංරක්ෂණය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේක පුරන් වීමයි මේ වතුර වැඩි වීමයි නිසා මේකේ තියෙන ගල් පඩි ටික පෙනෙන්නේ නැහැ දැන් මේ වෙන විට. මේ තියෙන්නේ විලඳගොඩ සල්වානා රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේලා තැන් පහසු වන ස්ථානය. මේක වැවක්. දැන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් තිබිලා ගොඩ වෙලා තියෙන්නේ. මේ ස්ථානය ඈත අතීතයේ ඉඳන්ම භික්ෂුන් වහන්සේලා බවුන් වඩන ස්ථානයක්. ඒ නිසා මේ විහාර පරිසරය ඇවිදින විට පුළුවන් තරම් නිශ්ශබ්දව ගමන් කරන්න ඔබට මතක් කරනවා.
පැමිණේ. තෙලඹු ඇට හරියට කළු කුරුමිනියෙක් වගේ. මේ ඇට කෘමියෙක් කියලා සතුන් රැගෙන යන විට තැනින් තැන බීජ පැලවෙනවා. ස්වභාව ධර්මයාගේ පැවැත්මට කොච්චර උපක්‍රම යොදනවද බලන්න. මේ ප්‍රදේශයට ආවෙනික ශාකයක්. ඒ වගේම මේක හරිම දුර්ලභයි අපේ ප්‍රදේශවල. ලංකාවේ මුගක් වඳුරගෙන යන ශාකයක්. මේ බෝවිතියා අපි ඖෂධීය පානයක් විදිහට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ආයුර්වේදයේ එහෙම නැත්නම් දේශීය ඖෂධවල බෝවිතියා කියලා කියන්නේ මේද දහනයට එහෙම නැත්නම් කොලෙස්ටරෝල් පාලනයට ඒ වගේ දේවල් වලට ගන්න ශාකයක්. මෙහි සුලභව දකින්න පුළුවන් බෝවිතියා යායක් තියෙනවා. අපි කවදාවත් හඳුනගෙන නැති දැකලා නැති ශාක වර්ග මල් වර්ග ඖෂධ වර්ග රාශියක් මේ රක්ෂිතය පුරා විහිදිලා තියෙනවා. ඔබට මතක් කරන්න ඕනේ මේක රක්ෂිතයක්. ඔබ මේවා විනාශ කිරීම හෝ ඉවතට රැගෙන යාම තහනම්. අපි යන්නේ දැන් මේ බෝවිතියා යායක් මැදින් තමයි අපි යන්නේ. ගල් තලාවක් මැද පොකුණක් තියෙනවා. වටේටම තියෙන්නේ බෝවිතියා යායක්. ඒ වගේම තව ගල් ගණනාවක් තියෙන පොඩි පොඩි අවශේෂ ගල් කෑලි තියෙනවා. විලඳුගොඩ සල්වානා විහෙර භූමියෙහි දකින්නට ලැබෙන්නේ අනුරාධපුර යුගයට අයත් නටබුන්. කටාරම් කෙටු ගල්ලෙන් 60ක් පමණ මේ භූමියේ පිහිටා තිබෙනවා. ලෝවා මහපායට සමාන ගල් කණු වලින් තැනූ
උපෝසථාගාරය එහෙමත් නැත්නම් සීමා මාලකය තට්ටු 7කින් යුක්ත වූ බවට සඳහන් වෙනවා. චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නෙළූ හිටි බුදු පිළිමයකුත් දැකිය හැකියි. අද ඒ විනාශ වෙලා ගිහින් තිබුණත් මේ බුදු පිළිමයේ කොටස් වලට හඳේලිය වැටුනහම රාත්‍රියට බබලනවා කියලා දැකපු අය කියනවා. ඒ වගේම නාග පොකුණු, ඇත් පොකුණු, සීතලෙන් සිරිපතුල් ගල්, ඒ වගේම ගිනිහල් පොකුණු දකින්නටත් පුළුවන්. විලඳගොඩ සල්වානා රජමහා විහාරයේ මේ තියෙන උපෝසථාගාරය එහෙම නැත්නම් පොහොය මේ කියනවා. අද වෙන විට ගරා වැටිලා තියෙන නමුත් මේ බලන්න මේ ගල් කන මොනතරම් විශාල ගල් කනද තිබිලා තියෙන්නේ. ඒ වගේම පිළිමයක් තිබිලා තියෙනවා මෙතන. වඩා බිඳ දාලා තියෙනවා. ඒක කොටසක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ මේකේ සිදුරු විදලා තියෙන්නේ අංකල්. ඒ යතුරු ගල. මේකේ සිදුරු විදලා තියෙන්නේ. ඒකට කියන්නේ යතුරු ගල කියලා. මේ ප්‍රතිමා ගෘහයේ මල් ආසනය. කලාවෙම ඉදිකර වූ ධාතුසේන රජතුමා විසින් ඉදිකළ විහෙර විහාර 18 අතරින් මේ සල්වානාගිරි පබ්බත විහාරයේද සුවිශේෂී වෙනවා. විලඳගොඩ පුරාණ විහාරයට මේ ස්ථානෙන් තමයි පිවිසෙන්නේ. අපි දැන් උඩට යන්නයි හදන්නේ. මේ තියෙන්නේ සල්වානා විහෙර කියන ප්‍රධානම ස්ථානය. ඒ තමයි පිළිමගේ තියෙන්නේ මෙතන. මේ ඉතරනේ පිළිමගයක් තියෙන්නේ. මේ තියෙන්නේ ඉතරනේ ගඩොල. මේ ඔබ දකින්න ඇති ඉතරනේ ගඩොල. මේ ඉතරනේ බදාම මේ විශ්වයේ තියෙන බදාම ඉතරනේ බදාම. ඊළඟට මේවා ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. අද වෙන විට මේවා මේ තත්ත්වයෙන් තියෙනවා. නමුත් ඊට පෙර මේවා නිදාගුරු විනාශ කරලා කඩාගෙන දාලා තියෙනවා. ඒක ඇත්තටම කියන්නේ බුදු පිළිමය ඒකත් විනාශ කරලා තියෙන පිළිමගේ කියන. දැන් අද වෙනකොට අලුත් බුදු පිළිමයක් තැන්පත් කරලා තියෙනවා. මේ තියෙන්නේ ගල් ගුහාවක්. ඒ කියන්නේ ගුහා ප්‍රතිමා ගුහයක් තමයි මේ තියෙන්නේ. ගල් ගුහාවක් මේ තියෙන්නේ. මෙතන තිබිලා තියෙන්නේ පැරණි මකර තොරණක්. මේ ගුහාවක තමයි මේ පිළිමගේ හදලා තියෙන්නේ. ගුහාවක් මූලික කරගෙන මේ තිබිලා තියෙන පැරණි මකර තොරණක්. මේ මකර තොරණයම හදලා තියෙන්නේ මැටියෙන්. අතීතයේ මැටි බදාම් වලින් තමයි විශේෂිත වුණු මැටි වලින් තමයි හදලා තියෙන්නේ. අදටත් ශේෂව තියෙනවා මේ මැටි බදාමත් එක්ක තියෙන මේ මකර තොරණේ ලක්ෂණ.
බදාම. මේ භූමියේ ශිලාලිපි 10කට අධික ප්‍රමාණයක් දැකිය හැකියි. කටාරම් කෙටූ බුද්ධ මන්දිරය අසල ගල් තලාවෙත් සෙල්ලිපියක් දැකිය හැකියි. ඒ තදේ මැකී ගොස් තිබෙනවා. ඉතා සුළු ප්‍රමාණයක් පමණයි ඉතිරිව තියෙන්නේ. ගල් පඩිපෙළේද සෙල්ලිපියක් තිබෙනවා. මේ පඩිපෙළිය අසල ඇති වහරල මිදීමේ ලිපි නමින් හඳුන්වන සෙල්ලිපියේ වහරල මිදීම කියන්නේ වහලුන් වහල් බවින් මිදවීම කියලා මේ පිළිබඳව පරීක්ෂණ කළ මහාචාර්ය පරණවිතානය දක්වනවා. සෙල්ලිපිවල සඳහන් වෙන පරිදි පළමුවෙනි මිහිඳු රජතුමා මේ විහාරයට අයිති ඉඩම් වලින් බදු අය කිරීම තහනම් කරමින් රාජකීය ආඥාවක් පනවා තිබෙනවා. සාලිය කුමාරයා අශෝක මාලා එක්ක හැංගිලා හිටිය ලෙන. මේ ලෙන ඉදිරිපසින් වහලයක් තිබුණු බවට මේ ගල් කණු සාක්ෂි දරනවා. ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද මේවා? සාලිය ලෙන තමයි මේක එහා පැත්තේ තියෙන්නේ. මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වාසය කරලා තියෙනවා. ඒ ශේෂ ලක්ෂණ තමයි මේ තියෙන්නේ. විලඳගොඩ භූමියේ තියෙන මේ විස්මිත නිර්මාණය දිහා බලන්නකෝ. අම්මෝ මේක නම් මාර නිර්මාණයක්. මේ තියෙන බැලුම්ගල. මේක ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කළ අපූර්වතම නිර්මාණයක්. අඩි 60ක් උසයි. විලඳගොඩ රජමහා විහාර පරිසරයේ තියෙන ඉතාම වැදගත් ස්ථානය තමයි මේක. මේ තියෙන බැලුම්ගල තමයි මේ ස්ථානය. මේ ගල පිටින් ගෙනල්ලා පිහිටෙව්වා කියලා තමයි සැලකෙන්නේ, විශ්වාස කරන්නේ. ඒතර මේ ගල බැලන්ස් වෙන්න උඩින් ගල් ගොඩක් තියලා මහ පොළොවට බැලන්ස් කරලා තියනවා කියලා තමයි කියවෙන්නේ, විශ්වාස කරන්නේ. ඒතර මේ ගල පිහිටවලා තියනවා, පොළොවට සවි කරලා තියනවා බදාම තට්ටුවකින් කියන එක තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම ඒ වගේ සලකුණුත් තියෙනවා. ඊටාම මනරම් මනස්කාන්ත ස්ථානයක් තමයි මේක. ඔගොල්ලොත් එන්න ඇවිල්ලා බලන්න මේ බැලුම්ගල කියන ස්ථානයට ඇවිල්ලා කොච්චර ලස්සන තැන් අපේ රටේ තියෙනවද කියලා අපිට හිතෙනවා. මේ විශාල ගල පොළොවට සවි වෙලා තියෙන ඊටාම කුඩා ප්‍රමාණයකින්. මේ බැලුම්ගල බිමට සවි කරලා තියෙන විශේෂ වූ බදාම වර්ගයකින්. මේ ආශ්චර්යමත් නිර්මාණය රහතන් වහන්සේලා භාවනා කිරීමට ධාන ලෙනක් ලෙස භාවිතා කළ බවයි සඳහන් වෙන්නේ.
එහා පැත්තේ ගැම්මක් බැඳලා තියෙනවා. භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාට තැන් පහසුව සපයලා තියෙන මේ නාගපුර. වෙනද වගේම අදත් අපේ ගමනට මඟ පෙන්වුවේ ජයසේනාංක. එයාට මේ බිම හරිම හුරු පුරුදුයි. රාජ්‍ය සේවයේ දිගු කලක් හිටපු ජයසේනාංක විශ්‍රාම ගැනීමෙන් පස්සේ විනෝදාංශය කරගෙන තිබුණේ මේ වගේ ලස්සන තැන් බලන එක. ඉතින් එයාට බොහොමත් ස්තුතියි අපේ ප්‍රේක්ෂකයින්ට මේ වගේ වටිනා තැනක් පෙන්වන්න උදව් කළාට.